මැරිලා ප්‍රේතාත්මයක් වෙලා. ඒ මිනිහයා ගිය අවුරුද්දේ කටිනෙට සම්බන්ධ වෙලා. ඉතින් ඥාතින් අහනවා කටිනෙට සම්බන්ධ වුණා නේද ගිය පාර? ඊට පස්සේ ඔව් ඒ වුණාට ඉතින් මේ මං ඉස්පිරිතාලෙත් ඉතින් කවුරුත් බලන්න ආවේ නෑ නේ. එයා අවසාන කාලේ ලෙඩ ඇඳේ ඉතින් කවුරුත් බලන්න ආවේ නෑ කියලා. මෙච්චර ඥාතින් ගොඩක් ඉතින් ලෙඩ වෙච්ච මිනිහෙක් බලන්න එන්නේ නෑනේ කියලා කල්පනා කර ඉතින් මැරිලා ප්‍රේතාත්මයක් වෙලා දැන් පවුලෙම සැරිසරන. දැක්කද? එක මලක් පූජා කරලා දෙව්ලොව ගියා තමයි. ඇයි එහෙම ගියේ? මේ මිනිස්සු මේ මහ පොළොවට කොක්කු දාගෙන හිටියේ නේ. ඥාතින්ට කොක්ක ගහගෙන හිටියේ නේ. පරිවාර ජනයාට කොක්ක ගහගෙන හිටියේ නේ. එක නෙල්ලි ගෙඩියක් පූජා කළා. උග්ගස් කෑල්ලක් පූජා කළා. එක බත් හැන්දක් පූජා කළා. දෙව්ලොව ගියේ ඒ නිසා. අද මහා ලොකුවට දාන පින්කම් කළාට ඒ පිනට සාපේක්ෂව ගහගෙන ඉන්න කොකු ප්‍රමාණය වැඩි. ඒකයි මේ මිනිස්යාට සුගතිය හිමි වෙන්නේ. ඉතින් මේ කඩන පින්කම හරියට තුන්සිත පහදවාගෙන කඩන පින්කම පිරිසිදු කරගත්තොත් සිඳින්න බැරි ධර්මාවබෝධයට තියෙන අවස්ථාව සිඳින්න බැරි පිනක් රැස් වෙනවා. බද්දජී කියන මහරහතන් වහන්සේ රහත් උනේ ගිහි ඇඳුම් පිටින් සිටු කුමාරයෙක් වෙලා ඉද්දී දොරටුව ළඟ බණ අහද්දී. ඇඳගෙන ඉන්න ආභරණ වස්ත්‍රාභරණ බාධාවක් වුණේ නිවනට. සිටුවරයෙක් වීම බාධාවක් වුණේ නිවනට. ගිහි ඇඳුම පිටින් රහත් වෙලා තිනවා කටින පිංකම් කරපු අය. එච්චර විපාකයේ සැලසෙලා තිනවා. ඉතින් ඒ නිසා ඕක තමයි ලෝකෝත්තර ආනිසංසය.